Hey everyone, welcome back to my YouTube channel. Today I am sharing a vlog about the Holi festival that was held at our university. Hope you enjoy it. Holi festival එකට කලින් දවස් දෙකක ඉඳලා මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මොකද මට ඕනේ වුණා Holi festival එක දවසේ ලස්සනට තියෙන්න ඊට කලින් ළමයි කොච්චර මහන්සි නාද කියලා ඔයාලට ගේන්න. ඩාන්සින් ප්‍රැක්ටිස් කරන ළමයි එක ප්‍රැක්ටිස් කරද්දි මහන්සි වෙන විදිය, ඩෙකොරේෂන් වැඩ කරන අය ඒකට මහන්සි වෙන විදිය මේ හැම දෙයක්ම එකතු වෙලා තමයි අවසානයේ Holi festival එක දවස ගොඩාක් ලස්සන දවසක් වුණේ. ඉතින් day 1 and day 2 කියලා මම ඔයාලට ගේනවා අපි Holi festival එකට කලින් කොහොමද වැඩ කරේ කියලා. වැරදි ඩාන්සින් ස්ටෙප් හද එයාලා ගොඩාක් මහන්සි වෙවි වැඩ කරන දිහා මම ඈතින් බලාගෙන හිටියා. බලාගෙන ගමන් වීඩියෝ කරේම ෆයිනල් ඩේ එක දවසේ ෆෙස්ටිවල් එක වෙලාවේ අපිට ලස්සන ඩාන්ස් එකක් ගේන්නයි ළමයි කොච්චර මහන්සි වෙනවද කියලා ඔයාලටත් පෙන්වන්න ඕනි නිසා. ඩෙකොරේෂන් වැඩ කරපු ළමයි ගැන මේ වෙලාවේ මතක් කරන්න ඕනි. මොකද Holi festival එක දවසේ අපි ලස්සනට එතන දැක්කේ මේ ළමයිගේ මහන්සිය නිසා. හැබැයි මට හැමෝම වීඩියෝ කරන්න නම් උනේ නැහැ. කොහොම වුණත් ඒ හැමෝටම අපි thank you කියන්න ඕනි. එදා ලස්සන දවසක් කරන්න යාළුවා මහන්සි වෙච්ච එක ගැන. හෙට තමයි Holi festival එක. ඉතින් කැම්පස් එකේ ඉඳලා බෝඩිමට එද්දි නම් ටිකක් රෑ වෙලා තිබුණා. මම දැන් මේ තනියම මගේ අත් දෙකේ මෙහෙන්දි ගාන ගමන් ඉන්නේ. ඒ වෙලාවේ මගේ යාළුවා කිය තමයි වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. She says are really funny. ඉතින් මට හිතුණා ඒක නිසා මෙයා කියන දේවලුත් මගේ vlog එකට දාන්න ඕනි කියලා. මෙහෙන්දි අදිනවා. හැඩ බල. චුට්ටක් නිදිමතේ ඉන්නේ. වැඩි ගණන් ගන්න එපා. හැබැයි එයා ලස්සනට ඒක අඳිනවා. එනක මම ඔයාලට ලං කරලා පෙන්නන්න. දැන් ඔය ඔලුව කහක හිටන්නේ අයියෝ මම මේක ඊළඟට අත පිරෙන්න මොනවද අඳින්නේ කියන එක. චුට්ටක් ඉන්න ගයිස් මම ඔයාලට මේක ලං කරලා පෙන්නන්න. මේ තියෙන්නේ මෙයා අඳින එක. මම දන්නා ඒක ගොඩාක් ලස්සනයි කියලා. ඉන්නක මම ඔයාලට අඳින විදිහත් පෙන්නන්න. ඕනේ නම් චුට්ටි ෆොටෝ එකකුත් මට පුළුවන් ගහලා දෙන්න. ඉතින් අපි ඔනව තමයි රැතිස්සේ කරන්නේ. මේක දැක්ක අපිට ඕන රැතිස්සේ ඇවිල්ලා. So it's Holi festival day today. මේක තමයි මගේ outfit එක. ඉතින් මම වීඩියෝ එක ගන්න ගමන් එද්දී ජයනි ඇවිල්ලා මගේ වීඩියෝ එකේ මැදටම පැන්නා. ඊට පස්සේ අපි ටොක් එකක් දාගෙන කැම්පස් එකට ආවා. හැමදාම පරක් වෙලා කැම්පස් එකට එන අපි 4 දෙනා අද නම් කලින් ආවා ටිකක්. So after that we came to the canteen and had Nescafe because we are Nescafe lovers. ඊළඟට අපි ground එකට ආවා. ground එක ගොඩාක් ලස්සනට decoration කරලා තිබුණා. ඇත්තටම මාරම ලස්සනයි. ඊළඟට අපි සෙල්ලම කරේ අපි කැමති කලර්ස් අරගෙන අපේ ෆින්ගර් මාක් එක තියෙන මම ඒකට ගොඩාක් ආස නිසා මම 3 පාරක් 4 පාරක් විතර ඒක කරා. එදා හවස ලස්සන කරන්න කැම්පස් එකේ ළමයින්ගේ සින්දු නැටුම් ගොඩාක් තිබ්බා. ඉතින් මම ඒ වගේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා මගේ vlog එකට ඇඩ් කරන්න.
Baby back, ayy, couple racks, ayy, couple pennies on them, couple packs, ayy, that's a fact, ayy, fuck back, ayy, fuck back, ayy. ඉන්දියාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම මිනිස්සු හරිම ආසාවෙන් සමරන උත්සවයක් තමයි හෝලි උත්සවය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් හෝලි උත්සවය තියෙන්නේ නම් ඉන්දියාවේ මාර්තු මාසේ මුල් කාලේ. හැබැයි අපි නම් ඒක කැම්පස් එකේ සමරුවේ ඔක්තෝබර් මාසේ. කොහොම වුණත් හෝලි උත්සවය පවත්වන්න මිනිස්සු හිතන්නේ නපුර පරද්දලා යහපත ජය ගන්න. ඉතින් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හැම නපුරක්ම පරාද කරලා යහපතම මුළු ලෝකෙ හැම තැනම පැතිරෙන්න කියලා. නරකක්ම පරාජය කරලා හැම තැනම යහපත පැතිරෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි අපේ යාළුවන්ගේ හැමෝගෙම පාට ගාලා හෝලි සමරුවා. ඊට පස්සේ රෑ ඩීජේ එක පටන් ගත්තා. එක්සෑම්, එතකොට මිඩ් එක්සෑම්, ඒ වගේම පෝර්ට්ෆෝලියෝ වැඩ, තව එක අසයින්මන්ට්, මේ හැම දෙයක් එක්කම හරිම ස්ට්‍රෙස් වෙලා හිටිය හැම ළමයෙක්ගෙම ස්ට්‍රෙස් නැති වෙන්නේ නැති කියලා මම හිතනවා මේ ඩීජේ එකත් එක්ක. හැමෝම ගොඩාක් විනෝද වුණා, සින්දු කිව්වා, නැටුවා. මං හිතනවා වීඩියෝ එක බලද්දි ඔයාලටම තේරෙනවා ඇති අපි කොච්චරනම් එන්ජොයි කරනවද කියලා. මේක මගේ ෆස්ට් ටයිම් හෝලි ෆෙස්ටිවල් එකකට සම්බන්ධ වුණා. ඉතින් ඇත්තටම මම ඒක ගොඩාක් එන්ජොයි කරා. I don't know how to explain my experience, so I really enjoy it. ඉතින් රෙඩි චේක වෙලාවෙ නම් හොඳටම නැටුවා. මාව මහන්සි වුණා.
නටන එක නැවතුනේ නැහැ. පේනවනේ තනින් තනට ගිහිල්ලා යාළුවෝ එක්ක නැටුවා. ඒ නටන අතරේ මම ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මම මේ vlog එකට ඇඩ් කරේ. අපි හැමෝම සාමාන්‍යයෙන් අපේ ජීවිතේට දුක හිතෙන දවසක් එද්දී හිතනවා ඇයි අනේ දෙයනේ මගේ ජීවිතේට මෙහෙම දවසක් ආවේ කියලා. හැබැයි අපි කවදාවත් අපිට සතුට හිතෙන දවසක් එද්දී ස්තුතිවන්ත වෙන්නේ නැහැ මේ වගේ සතුට හිතෙන දවස් අපේ ජීවිතේට එව්වට. ඉතින් මම හිතනවා මේ වගේ ලස්සන හවස් අරුවක් මගේ ජීවිතේට ලබා දුන්නට හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න ඕනි කියලා. දුකේදී වගේම සතුටේදී හැමදාම මම එක්කම ඉන්නවා. ඉතින් මේක බලන ඔයාලගෙනුත් මම ඉල්ලන්නේ දුකේදී වගේම සතුටේදී ඔයාව අල්ලගෙන ඉන්න ඔයාටම හැමතිස්සෙම ස්තුතිවන්ත වෙන්න කියලා. I don't know මට හරිම සතුටුයි මේ vlog එක edit කරද්දී. ඇත්තටම මම hina වෙවි මේ vlog එක edit කරේ. මොකද එදා හවස අපි ගොඩාක් සතුටු වුණා. ඇත්තටම ගොඩාක් කාලයකට පස්සේ තමයි මම DJ එකට නැටුවේ. ඉතින් ඇත්තටම ඒක හරිම සතුටක්. අනික ඇත්තටම ආදරය කරන යාළුවොත් එක්ක ජීවිතේ මේ විදියට පැයවල් ගෙවලා යද්දී ඒ ගෙවෙන පැය ඇත්තටම තේරෙන්නේ නැහැ. ඒ වෙලාව ඉක්මනටම ගෙවිලා යනවා. ඇත්තටම මට හිතුනේ එදා දවස් ඉක්මනටම ගෙවිලා ගියා නේද කියලා තමයි මේ වීඩියෝ එක එඩිට් කරනකොට. DJ එක තිබිලා ටික වෙලාවකට පස්සේ අපිට කැම්පස් එකෙන් රෑ කෑම දුන්නා. ඉතින් කෑම කන්න ඔඩිටෝරියම් එකට ආපු වෙලාවේ තමයි මම දැක්කේ මගේ මූණේ කැත. මොකද හෝලි කුඩු ගාලා ඉවර වෙලා මම නිකන් වතුරෙන් මූණ එකපාරක් හේදුවා. ඉතින් අර
කලර්ස් එකට කලවම් වෙලා මූණ අමුතුම පාටක් හැදිලා තිබුණේ. රෑ හොල් පාටි එකෙන් පස්සේ ළඟට අපේ ඩීජේ එක දෙන්නා. ඒකෙන් පස්සේ අපි ඩිනර් එක ගත්තා. රෑ කෑම කාලේ ඉවර වෙලා අපි ඊට පස්සේ ආයෙමත් ග්‍රවුන්ඩ් එකට ගිහින් ඉස්සෙල්ලා වගේ වුණා. වීඩියෝ එකක් ගන්න කිව්වේ කෑ ගහන්නේ අපේ කැම්පස් එකේ ප්‍රෙසිඩන්ට්. මං එක්ක ඔය උඩ පැන නටන්නේ මගේ ජූනියර් බැච් එකේ නංගිලා 3 දෙනෙක්. රුවිනී, මිහාරයන්, ජයනි. ඉතින් ඒ 3 දෙනාට තෑන්ක් කරන්න ඕනේ එදා ලස්සන හවස් වරුවේ මට ලස්සන මතක ගොඩාක් ගෙනත් දුන්නට. හැබැයි චූටි දුකකුත් තියෙනවා. මොකද මගේ හොඳම යාළුවෙක් වෙන නිමේෂා එයා මෙතන නැහැ. එයා කොච්චර නැටුවද කියනවනම් අන්තිමට මගේ කකුලේ ඇඟිල්ලකුත් උලුක්කුණා. ඉතින් ඒක නිසා මට වාඩි වෙලා ඉන්න උනා ටිකක් වෙලා යනකම් ඒක ටිකක් රිදෙන්න ගත්ත වැඩි. මට ඒක නටද්දි දැනුණා. ඒත් මං නැටුවා. ඒ උනාට අන්තිමට මට නටන්න බැරි තරමට ඒක රිදෙන්න ගත්ත නිසා මං ඇවිල්ලා වාඩි වුණා. වාඩි වුණාට පස්සේ රොවිනිත් ඇවිල්ලා මං ගාවින් වාඩි වෙලා අන්තිමට අපි දෙන්න වාඩි වෙලා ඉඳන්ම නැටුවා. ටිකකින් කකුල හොඳ වුණා. ඊට පස්සේ අපි ගිහින් ආයෙමත් ඩීජේ එක ඉවර වෙනකන් රෑ වෙනකම්ම නැටුවා. ජීවිතේට මේ වගේ සතුට හිතෙන දවස් එන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම අද මගේ vlog එක මෙතනින් නතර කරනවා. Thank you for watching. We will meet again. Bye. See you.